ඔබත් යතුරු පැදියකින් පාරේ යනකොට හිටියටියේම පාරේ අයින ඉන්න බල්ලෙක් ටෝන් ගාලා පැනලා රේස් එකට ඔබේ පස්සේ පන්නලා තියෙනවද? සමහර වෙලාවට හෘද ආබාධයක් හැදෙන්න තරම් බය හිතෙන මේ බල්ලා සහ යතුරු පැදිකරු අතර තියෙන රහස් ගනුදෙනුව මොකක්ද? අද සෝබාන තුලින් අපි සොයා බලමු බල්ලෝ ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියලා. පළමු හේතුව තමයි සුවඳ. බල්ලෝ කියන්නේ තමන්ගේ ප්‍රදේශය ගැන හරිම සීරියස් විදිහට හිතන පිරිසක්. ඔවුන් තමන්ගේ සීමාව සලකනු කරන්නේ මුත්‍රා කිරීමෙන්. ඉතින් ඔබ කොහේ හරි යතුරු පැදිය නතර කරලා තියෙනකොට ඒ ප්‍රදේශයේ ඉන්න බල්ලෙක් ඔබේ ටයර් එකට වැඩක් දීලා තිබුණොත් ඔබ වෙනත් ප්‍රදේශයකට යනකොට එහි ඉන්න බල්ලන්ට දැනෙන්නේ තමන්ගේ සීමාවට හතුරෙක් ආවා වගේ හැඟීමක්. ඉතින් ඕන් කරන්නේ මේ පිට සුවඳ එලවා දැමීමයි. දෙවෙනි හේතුව හරිම රසවත්. බල්ලන්ගේ මුතුන් මිත්තෝ වුණු වෘකේන්ට වේගෙන් දුවන සතුන්ව දඩයම් කිරීමේ සහජ හැකියාවක් තිබුණා. ඉතින් ඔබේ යතුරු පැදියේ වේගෙන් කැරකෙන රෝදය දකිනකොට බල්ලගේ ඇතුලේ ඉන්නේ පැරණි දඩයක්කාරයා අවදි වෙනවා. ඔහුට ඒ වෙලාවට ඔබේ බයිසිකලය පෙනෙන්නේ වේගෙන් දුවන මුවෙක් හෝ ගෝනෙක් වගේ. ඉතින් නෝන් කරන්නේ තමන්ගේ දඩයමේ පස්සේ පන්නන එකයි. සමහර වෙලාවට බල්ලෝ පන්නන්නේ බයිසිකලයට තියෙන තරහට නෙවෙයි. ඒකේ එන සද්දෙට. යතුරු පැදිය එන්ජින් එකෙන් නිකුත් කරන ඇතැම් අධික සංඛ්‍යාත හයි ෆ්‍රීකවෙන්සි ශබ්ද බල්ලන්ගේ සංවේදී කන් වලට හරිම කරදරයක්. ඒක හරියට කවුරු හරි අපේ කන ළඟට ඇවිත් පිළිහන් දෙනවා වගේ වැඩක්. ඉතින් මේ සද්දේ නවත්තන්න තමයි ඔවුන් බුරමින් පන්නන්නේ. බල්ලෙක් පන්නනකොට අපි කරන්නේ බයිසිකලේ තවත් රේස් කරන එකනේ. ඒත් ඒකෙන් වෙන්නේ බල්ලා තවත් උත්තිග්ගමත් වෙන එක විතරයි. ඔබ දන්නවද බල්ලෙක් පන්නනකොට බයිසිකලේ නතර කළොත් බොහෝ වෙලාවට බල්ලත් නතර වෙනවා. මොකද ඔබ නතරුණු ගමන් ඔහුගේ දඩයම් කිරීම පෙළඹවීම නැති වෙලා යනවා. හැබැයි ඉතින් මේක කරන්න කලින් බල්ලගේ පේනම ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් ඊළඟ පාර බල්ලෙක් ඔබ පස්සේ පන්නනකොට මතක තියාගන්න ඒ ඔහුට ඔබත් එක්ක තියෙන පෞද්ගලික තරහක් නෙවෙයි. ඔහුගේ සහජ බුද්ධියයි. මේ වගේ සතුන්ගේ අමුතු හැසිරීම් ගැන තවත් දැනගන්න සෝබාහන සබ්ස්ක්‍රයිබ් කරන්න. මම සුරේෂ්. සෝබාදාමට ආදරය කරන්න.